බොහොම ස්තුතියි කලින් අපි අර ප්‍රකාශ කරා වගේ අපේ මුදල් ප්‍රතිපත්තිය මුදල් මණ්ඩලය මගින් තීරණය කරනකොට විශේෂයෙන් සලකා බැලූ කරුණු කිහිපයක් වුණා. එකක් තමයි මුදල් ප්‍රතිපත්තිය අපි හැමතිස්සෙම දකින්නේ ඉදිරිය බලා ඉදිරියේදී විශේෂයෙන් උද්දමනය මොන වගේ හැසිරෙන කියන අපේ පුරවකථනය අනුව තමයි මුදල් ප්‍රතිපත්තිය තීරණය කරන්නේ. ඒ අනුව අපිට දැනට පේන කාරණයක් තමයි දැනට අවදමනය සහ උද්දමනය ඍණ අගයක පවතින තත්ත්වය తాවකාලිකව පවතින දෙයක්. විශේෂයෙන් ඒක අර ප්‍රධාන වශයෙන්ම ඒ තත්ත්වයටපත් උනේ විදුලි බල මිල අකණ්ඩවම අඩු කිරීම නිසා ඒ හේතු නිසා මිසක් මුදල් ප්‍රතිපත්තිය ඉල්ලුම නිසා අඩු වැඩි වීම නිසා පවතින අවදමනයක් නෙමෙයි. නමුත් අපි දකිනවා ඉදිරියේදී ඒක යථා තත්ත්වයට අපේ පුරවකථනය අනුව අවුරුද්ද අවසාන 3 වෙනි කාර්තුව වෙනකොට ක්‍රමානුකූලව අවදමන තත්ත්වය පහ වෙලා ඊට පස්සේ යම්කිසි කුඩා උද්දමන මට්ටමකට සහ අපේ ඉලක්කය කරා ඉදිරියේදී ළඟා වෙනවා කියන අපේ පුරවකථනය අනුව අපි හිතනවා මේ දැනට පවතින අපේ ප්‍රතිපත්ති පොලි අනුපාතය සිංගල් පොලිස් රේට් එක 8% මට්ටම ඒක තමයි වඩාත් ගැළපෙන සුදුසු ඉදිරිය දිහා බලනකොට ඒක මේ ගැළපෙන මුදල් ප්‍රතිපත්ති මොටර් පොලිස් ට්‍රාන්ස්ලේට් කියන එක ඒ අනුව මුදල් මණ්ඩලය තීරණය කරා මේක මේ වතාවෙත් ඒ මට්ටමේ තියාගන්න. ඒතර ඉදිරියේදී යම් කිසි ආකාරයක අපි පුරවකථනයේ වෙනසක් වෙනවා කියලා පේන්න ගත්තොත් හැමතිස්සෙම මුදල් ප්‍රතිපත්තිය තීරණය වෙන්නේ ඉදිරියේදී තියෙන අපි දකින ආකාරයට කොහොමද ආර්ථිකය ඉදිරියට යන්නේ විශේෂයෙන් උද්දමනය කොහොමද වෙන්නේ ඒකට අනිකුත් කාරණා සලකා බලලා එතකොට අලුතෙන් දත්ත මත පදනම් වූ ඊළඟ එකේදී අපිට බලන්න පුළුවන් දැනට තියෙන අපි දකින විදිහට මේක මේ අවස්ථාවේ පොලි අනුපාතය විශේෂයෙන් දැනට පවතින විදිහට ගැළපෙන බව පේනවා. විශේෂයෙන් අපට පේනවා වෙළඳපොළ පොලි අනුපාතත් අපේ පොලි අනුපාතය අඩු කරාට පස්සේ 8% මට්ටමකට සිංගල් පොලිස් රේට් එක අනිකුත් පොලි අනුපාතත් හොඳින් ක්‍රමානුකූලව ඒ ගැළපෙන ආකාරයට අඩු වෙගෙන යම් කිසි ආකාරයක සාමාන්‍ය මට්ටමකට පත් වෙලා තියෙනවා. අපි දකිනවා ආර්ථික ක්‍රියාකාරීත්වයේ යම් කිසි හොඳ ආර්ථිකය නැවත යම් කිසි ආකාරයකට යථාර්ථයටපත් වෙමින් පසුගිය අවුරුද්ද 5% වර්ධනයක් ලැබුණා. විශේෂයෙන් වසර දෙකක් හැකිලිච්ච ආර්ථිකය නැවතත් ඉදිරියට ප්‍රසාරණයට ලක් වෙන ඒ ට්‍රෙන්ඩ් එක ඒ ප්‍රවණතාවය දිගටම තියෙන කියලා පේනවා. අපි දකින්නේ ගැන අපි දකින්නේ ඒ සම්බන්ධයෙන් අපිට පැහැදිලිව පෙන්වීමක් තියෙන නිසා අර ක්‍රෙඩිට් ණය පුද්ගලික අංශයෙන් ණය ලැබීම හොඳින් ක්‍රියාත්මක වෙනවා. ආර්ථික ක්‍රියාකාරීත්වය අපේ තියෙන අර ඉන්ඩිකේටර්ස් අනුව හොඳින් ක්‍රියාත්මක බව පේනවා. උද්දමනය නැවත සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. එතකොට දැනට තියෙන පොලි අනුපාතය ගැළපෙන එකක් කියලා අපි විශ්වාස කළේ යනවා තමයි මේ තීරණය ගත්තේ. බොහොම ස්තුතියි.